අපි ඉස්සෙල්ලම සාකච්ඡා කරන්නේ 12 ශ්‍රේණිය පළවෙනි පාඩම ව්‍යාපාර පරිසරය සහ පදනම කියන පාඩම. එතකොට මේ පාඩම අපි කොටස් වලට බෙදලා කොටස් රාශියකින් ඔයාලට සරලව මතක තියාගන්න පුළුවන් විදිහට ෂෝට් නෝට් එකක් විදිහට වීඩියෝ සීරීස් එකක්ම අරගෙන එනවා. ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක අද ආරම්භයේ විදිහට දිග වීඩියෝ එකක් ලොකු කොටසක් සාකච්ඡා කරන්නේ නැතුව අපි මේ පාඩමේ ආරම්භය තමත් සරලව ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕනි කියලා හිතුවා. එතකොට අපි දැන් මේ පාඩම පුරාවට කතා කරන්නේ ව්‍යාපාර ගැනනේ. ඒ කියන්නේ ව්‍යාපාර කොහොමද හැදුනේ? ව්‍යාපාර වලට පදනම හැදුනේ කොහොමද? මොකක්ද මේ ව්‍යාපාරයක්? එහෙම නැත්නම් බිස්නස් එකක් කියන්නේ මොකක්ද? එතකොට කොහොමද අපි ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ? මෙන්න මේ කාරණා ගැන තමයි මේ පාඩම පුරාවට අපි සාකච්ඡා කරන්නේ. එතකොට අපි දන්නවා ව්‍යාපාර අධ්‍යයනය කියන විෂය තුලින් අපිට ව්‍යාපාර ගැන තමයි කියා දෙන්නේ. එතකොට මේ විෂය ආරම්භ වෙන්නෙම කොහොමද අපි හරියට ව්‍යාපාරයක් පටන් ගන්නෙ? මොකක්ද මේ ව්‍යාපාරයක තියෙන ඇත්තම අරමුණ? එතකොට ව්‍යාපාරයක් කරන්නේ අපි මොනවා බලාපොරොත්තු වෙනද? මෙන්න මේ දේවල් ගැන දීර්ඝව සාකච්ඡා කරලා ව්‍යාපාර ගැන පුළුල් අවබෝධයක් ලබා ගන්න එක තමයි මේ පාඩම තුලින් කෙරෙන්නේ. එතකොට මේ පාඩමෙන් අපි ගන්න ෆවුන්ඩේෂන් එක මත අපිට ඉස්සරහට එනවා අපි මොන වගේ ව්‍යාපාරයක්ද පටන් ගන්න ඕනේ, අපිට ගැළපෙන ව්‍යාපාරය අපි කොහොමද අඳුර ගන්න ඕනේ, එතකොට ඒ අනුව අපි කොහොමද මේ ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ, ඒ වැඩි කළමනාකරණය කරන්න ඕනේ කොහොමද, මෙන්න මේ වගේ අපි කොහොමද හරියට ව්‍යාපාරයක් කරගෙන යන්නේ, පවත්වාගෙන යන්නේ, ඒවා ක්‍රියාත්මක කරන්නේ, මෙන්න මේ හැම දෙයක් ගැනම තමයි මේ විෂය මාලාව තුළින් අපිට කියා දෙන්නේ. එතකොට ඒකේ පදනම විදිහට අතිවාරම විදිහට තමයි මේ ව්‍යාපාර පදනම හා පරිසරය කියන පාඩම අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙන් කොහොමද මොකක්ද ව්යාපාරය කියන්නේ කියන දේ ගැන අපිට කියලා දෙනවා. එතකොට අපි ඉස්සෙල්ලාම බලන්න බෑ මොකක්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියලා. අපිට ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. මොකක්ද ව්‍යාපාරයක් කියන්නේ? ඇයි අපි ව්‍යාපාරයක් පටන් ගන්නෙ? මේකෙන් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ දේවල් දැනගන්න නැතුව අපිට ව්‍යාපාරයක් පටන් ගන්න බෑ. ඉතින් ඒක නිසා අපි බලමු මොකක්ද මේ ව්‍යාපාරයක් කියන්නේ? මේකට අපි උත්තරේ ලියද්දි හරියටම ලියන්න ඕන නිර්වචනය මොකක්ද? ඒක අමුතුවෙන් පාඩම් කරන්නේ නැතුව කොහොමද අපි ලේසියෙන් මතක තියාගන්නේ කියලා මේ chart එක බලලා ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මම ඔයාලට මේ විෂය මාලාව මේ වීඩියෝ සීරීස් ගොඩාක් වෙලාවට අරගෙන ඉන්නේ කතන්දරයක් පාවිච්චි කරලා. එතකොට ඔයාලට ලේසියෙන් මේ දේ ඔළුවට දාගන්න මතක තියාගන්න පුළුවන්. මොකද අපි නිර්වචන පාඩම් කරනවට වඩා අපි ඒක කතන්දරයක් වගේ ඔළුවට දාගත්තම අපේ ඔළුවට යන සම්භාවිතාවය ගොඩක් වැඩි සහ එක්සෑම් හෝල් එකේදී අපිට එතකොට ඒක චිත්‍රය වගේ මතක් වෙනවා. එතකොට ඔයාලට නිර්වචන ගොඩනගා ගන්න හරිම පහසුයි. ඉතින් අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොකක්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මම බෝඩ් එකේ ඔයාලට රූප සටහන් කිහිපයක් ඇඳලා තියෙනවා. අපි අනේ රූප සටහන් ආශ්‍රයෙන් මොකක්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියලා ඉගෙන ගනිමු. එතකොට මෙතන තියෙන්නේ මම කරගෙන යන ව්‍යාපාරය. හරිද? මේක දැන් කතාවක් වගේ මම ඔයාලට කියලා දෙන්නේ. හොඳට හිතන්න මේක තමයි මම කරගෙන යන ව්‍යාපාරේ. මේ තවත් අපේ ගමේ තියෙන ව්‍යාපාරයක්. එතකොට මම කරගෙන යන ව්‍යාපාරය තමයි මම පොඩි බේකරියක් කරගෙන යනවා. ඉතින් මම ඒකේ හදන කේක්, පාන්, බනිස් මෙන්න මේ වගේ නිෂ්පාදන මම අලෙවි කරන්න පොඩි කඩයක් මම දාගෙන ඉන්නවා. එතකොට අපේ ගමේම තවත් ව්‍යාපාරයක් තියෙනවා. ඒකෙන් කරන්නේ ලේ ඕනි මිනිස්සුන්ට අර නිරෝගී පුද්ගලයන්ගෙන් ලේ අරගෙන ලේ අවශ්‍ය පුද්ගලයන්ට ලේ දන් දෙන එක තමයි මෙන්න මේ ව්‍යාපාරයෙන් කරන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ ව්‍යාපාරේ, මේ තියෙන්නේ අපේ ගමේ තියෙන වෙනත් ව්‍යාපාරයක්. එතකොට අපි මෙන්න මේ ව්‍යාපාර දෙක ගැන කතා කරද්දී මගේ ව්‍යාපාරේ මම පටන් ගත්තෙම මට ලාභ උපයන්න. මට ඕනේ ගොඩාක් ලොකු ලාභයක් උපයන්න, මේ ව්‍යාපාරයෙන් එන දියුණු කරන්න, මහ ජනතාව අතරට මගේ බිස්නස් එක, මගේ කඩේ අරගෙන යන්න. ඒතර මේක එන්න දියුණු කරන එක තමයි මගේ බලාපොරොත්තුව. මම මේක පටන් ගත්තෙම ගොඩාක් ලාභ උපයීමේ බලාපොරොත්තුවේ. එතකොට මේ ගමේ තියෙන අනිත් මෙන්න මේ ව්‍යාපාරය ගත්තොත් එහෙම මෙයාලගේ අරමුණ ලාභය උපයන එක, මේක ගොඩාක් දියුණු කරගන්න එක,
මේකෙන් ගොඩාක් ලාභ උපයන එක නෙමෙයි. මෙයාලගේ ප්‍රධාන අරමුණ තමයි අසරණ මිනිසුන්ට උදව් කරන එක. ලේ ඕනි මිනිසුන්ට නිරෝගී අයගෙන් ලේ අරගෙන දන් දෙන එක. ඒකට ඒක තමයි එයාලගේ ප්‍රධාන අරමුණ. එයාලට ඕනි එයාලගේ ව්‍යාපාරය දියුණු කරගන්න එකටත් වඩා ව්‍යාපාරයට ලාභ උපයන එකටත් වඩා එයාලට ඕනේ සමාජෙන්න මිනිස්සුන්ව නිරෝගීව තියන්න සමාජෙන්න මිනිස්සුන්ගේ සුබ සාධනය වැඩි දියුණු කරන එක. සුබ සාධනය ඇති කරන එක තමයි මෙන්න මේ ව්‍යාපාරයට ගොඩාක්ම ඕනේ. එතකොට මගේ මේ ව්‍යාපාරය මම ව්‍යාපාර කරන්න කැමති නිසා මම මේක ලාභීපීමේ අරමුණේ දියුණු කරන්න ලංකාවම දාන්න තැනකට ගේන්න කියලා හිතාගෙන ලාභීපයන්න තමයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තේ. හැබැයි මේ ගමේ තියෙන ව්‍යාපාරය එහෙම නෙමෙයි. හැබැයි මෙන්න මේ ව්‍යාපාර දෙකම ගත්තම මේ ව්‍යාපාර දෙකේම තියෙන අරමුණ මොකක්ද? මගේ අරමුණ තමයි ලාභ උපයන එක. හැබැයි මම ඒ ලාභ උපයන්න මොකක්ද කරන්නේ? මේ ලාභ උපයන්න මම කරන්නේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන එක. එතකොට මම මොකක්ද මේ මගේ කඩේ ඇතුලේ මම අදන භාණ්ඩය මම බේකරි නිෂ්පාදන කේක් එතකොට බනිස් මෙන්න මේ වගේ දේවල් තමයි මම නිෂ්පාදනය කරන්නේ. එතකොට මම මොකක්ද කරන්නේ? මම මිනිසුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරන එක තමයි සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාපාරය ගත්තොත් එහෙම ගමේ තියෙන වේදන් දෙන මෙන්න මේ ව්‍යාපාරය ගත්තොත් එහෙම එයාලගේ ප්‍රධානම අරමුණ තමයි මොකක්ද? එයාලා මේක කරන්නේ මේකෙන් කරන්නේ මොකක්ද? එයාලා මේකෙන් කරන්නේ මිනිසුන්ගේ සෞඛ්‍ය කියන මෙන්න මේ අවශ්‍යතාවය සපුරන එක. එතකොට අපි දැන් මගේ අරමුණ ලාභ පේන එක. හැබැයි මෙයාලගේ අරමුණ ලාභ පේන එක නෙමෙයි. මෙයාලගේ අරමුණ උනේ සමාජ සුබ සාධනය. හැබැයි අපි දෙන්නට තිබ්බේ අරමුණු දෙකක් වුණාට අපි දෙන්නම කරේ එකම දෙයක්. මොකක්ද කරේ? මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් සහ උවමනාවයන් සපුරපු එක. මගේ අරමුණ උනේ ලාභ පේන එක. හැබැයි මෙයාගේ අරමුණ උනේ සමාජ සුබ සාධනය. අරමුණු දෙකක් වුණාට අපි දෙගොල්ලොම කරේ මොකක්ද? මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා සපුරපු එක. මම මෙහෙන් කේක් හදලා බනිස් හදලා කෑම හදලා මිනිස්සුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය වගේම එයාලට ඕනේ බනිස්ද නූඩ්ල්ස්ද කේක්ද මෙන්න මේ වගේ එයාලට ආහාර කියන අවශ්‍යතාවය සපුරගන්න එක එක ස්වරූප තියෙනවනේ. එයාලට ආහාර කියන අවශ්‍යතාවය සපුරන්න ඕන නම් කේක් කන්න පුළුවන්. එහෙම නැත්නම් බනිස් පාන් මේ වගේ ගොඩාක් කෑම ಜಾති තියෙනවනේ. ඉතින් අන්න ඒ අවශ්‍යතාවය සපුරන්න මගේ මේ කඩෙන් එක එක කෑම ಜಾති එක එක උවමනාවයන් එළියට දෙනවා. එතකොට මම කරන්නේ මොකක්ද? මේ ආහාර කියන මේ බේකරි නිෂ්පාදන එළියට දීලා මිනිස්සුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය වගේම ඒත් එක්ක බැඳුණු උවමනා සපුරන එක. එතකොට මෙයාලා මොකක්ද කරන්නේ? මෙයාලා කරන්නේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය මිනිස්සුන්ට සපුරලා දෙන එක. එතකොට අපිට අරමුණු දෙකක් තිබ්බට මේ ව්‍යාපාර දෙක විසින්ම කරන්නේ මොකක් කරන එකද? මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරන එක. එතකොට මම මිනිසුන්ගේ අවශ්‍යතා හා උවමනා සපුරන්න මොකක්ද කරන්නේ? මම කේක් නිෂ්පාදනය කරනවා. පාන් නිෂ්පාදනය කරනවා. ඊළඟට මම බනිස් මේ වගේ බේකරි නිෂ්පාදන ගොඩාක් මම නිෂ්පාදනය කරනවා. ඒ වගේම මම ඒවා මොකක්ද කරන්නේ? ඉල්ලලා ඉන්න මිනිස්සුන්ට බෙදලා දෙනවා. මම ඒක කුරියර් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මම කඩේ විකුණන්න දානවා. එහෙම නැත්නම් දැන් ගෙවල් වලට ගිහින් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ මම මේ නිෂ්පාදන මොකක් කරනවද? බෙදා හරිනවා. ඒ වගේම මම ඒවා අලෙවි කරනවා. එන්න මගේ බේකරි නිෂ්පාදන ගන්න කියලා මම මිනිස්සුන්ට දැනුවත් කරලා මම මේ නිෂ්පාදන අලෙවි කරනවා. එතකොට මෙන්න මේ අවශ්‍යතා හා උවමනා සපුරන්න මම මොකක් කරනවද? මගේ මේ බේකරි නිෂ්පාදනය කරලා බෙදා හැරලා අලෙවි කරනවා. ඒ වගේම අපි දන්නවා ව්‍යාපාරයක මීට අමතරව තව ගොඩාක් කාර්යයන් ටිකක් වෙනවනේ. ඒකට ඒවට අපි කියනවා සරලව මේවා හා සම්බන්ධ වෙන අනුබද්ධ සියලුම කටයුතු කියලා. අපිට ව්‍යාපාරික සිද්ධ වෙන ඔක්කොම කාර්යයන් ටික එක දිගට තියාගෙන යන්න බෑනේ මෙතන. ඒක නිසා අපි ඒක කෙටි කරලා කියනවා නිෂ්පාදනය බෙදා හැරීම අලෙවිය හා අනුබද්ධ සියලු කටයුතු කියලා. එතකොට සරලවම කිව්වොත් එහෙම අපි දැන් මේ කතාවෙන් ඉගෙන ගත්තේ මොකක්ද? ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට මම ඔයාලට මේක
උදාහරණ දෙකක් ඇසුරෙන් තමයි කතා කරේ. අපි අපේ ඊළඟ කොටසට යන්න කලින් ආය පාරක් මොකක්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියලා පාඩම් කරගත්තොත් එහෙම අපි මොකක්ද කතාවේ කිව්වේ? මේක අපි නිර්වචනයක් විදිහට පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපි මේක අපේ කතාවේ විදිහට මතක තියාගත්තොත් එහෙම අපි මොකක්ද කිව්වේ? මං කිව්වා මට තියෙනවා පොඩි කේක් කඩයක්. මං ඒකේ කේක් විතරක් නෙමෙයි පාන් බනිස් වගේ බේකරි නිෂ්පාදනත් විකුණනවා. ඊළඟට අපේ ගමේ තව තියෙනවා ලේ දන් දෙන නිරෝගී අයගෙන් ලේ එකතු කරගෙන ඒවා ලේ අවශ්‍ය මිනිසුන්ට දන් දෙන ව්‍යාපාරයක් තියෙනවා. ඉතින් මේ දෙකටම අපි කියන්නේ බිස්නස් එකක් කියලානේ. අපි කියන්නේ මේ තියෙන්නේ අරගේ බිස්නස් එකනේ. මේ තියෙන්නේ මේගොල්ලෝ එකතු වෙලා තමයි මේ බිස්නස් එකේ ව්‍යාපාරය කරන්නේ. එතකොට අපි මේ දෙකටම කියන්නේ ව්‍යාපාරයක් කියලා. නමුත් මගේ අරමුණ තමයි මොකක්ද? ලාභ උපයන එක. ලාභ උපයලා මිනිස්සු අතරේ මගේ බේකරි නිෂ්පාදන ප්‍රසිද්ධ කරලා මම ලොකු තැනකට එන එක. නමුත් මේ ව්‍යාපාරයේ අරමුණ මොකක්ද? මෙන්න මේ ව්‍යාපාරයේ අරමුණ තමයි සමාජ සුබ සාධනය කරන එක, ලේ අවශ්‍ය මිනිසුන්ට ලේ දන් දෙන එක. ඉතින් මෙන්න මේ වගේ සමාජ සුබ සාධන වැඩ කරන එක තමයි මෙන්න මේ ව්‍යාපාරයේ අරමුණ වෙන්නේ. ඉතින් අපි දෙන්නට තියෙන්නේ අරමුණු දෙකක් වුණාට මේ ව්‍යාපාර දෙකෙන්ම කරන්නේ එකම දෙයක්. මොකක්ද? අවශ්‍යතා සහ උවමනා සපුරාලන එක. මං කරන්නේත් මොකක්ද? මිනිසුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරන එක. එතකොට මෙයාලා කරන්නේත් මොකක්ද? මිනිසුන්ගේ ආරක්ෂාව සෞඛ්‍ය කියන අවශ්‍යතාවය සපුරන එක. එතකොට අරමුණු දෙකක් වුණාට දෙගොල්ලම කරන්නේ එකම දේ. ඉතින් ඒ දේ කරන්නේ කොහොමද? යාලා නිෂ්පාදනය කරනවා, බෙදා හරිනවා, අලෙවි කරනවා වගේම ඊට සම්බන්ධ තව ගොඩාක් කටයුතු තියෙනවා. මෙන්න මේ හැම එකකම එකතුවකට අපි කියනවා මොකක් කියලාද? ව්‍යාපාරයක් කියලා. එතකොට මොකක්ද ව්‍යාපාරයක් කියන්නේ? අපි අපේ නිර්වචනයෙන් කිව්වොත් එහෙම ව්‍යාපාරයක් කියන්නේ ලාභ ඉපීම හෝ සමාජ සුබ සාධනය අරමුණු කරගෙන අවශ්‍යතා සපුරාලීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය හා අනුබද්ධ සියලු කටයුතු වලට අපි කියනවා මොකක් කියලාද? ව්‍යාපාරයක් කියලා. එතකොට අපි කිව්වනේ දැන් මේ ව්‍යාපාරයක් කියන්නේ ලොකු ප්‍රොසෙස් එකක් කියලා, ලොකු වැඩ ටිකක් වෙනවා කියලා. ඉතින් මෙන්න මේ වැඩ ASCII අපි ප්‍රධාන කාර්යයන් දෙකක් තියෙනවා. ඒ දෙක ගැන අපි ගොඩාක් සාකච්ඡා කරනවා. ඒ ප්‍රධාන කාර්යයන් දෙක අපි හඳුන්වනවා ප්‍රධාන ආර්ථික කටයුතු විදිහට. ව්‍යාපාරයේ ඕනම ව්‍යාපාරයක්, ලාභ ලබන ව්‍යාපාරයක් හෝ සමාජ සුබ සාධන ව්‍යාපාරයක් හෝ ඕනම ව්‍යාපාරයක සිද්ධ වෙන ප්‍රධානම ආර්ථික කටයුතු දෙකක් තියෙනවා. අපි අන්නේ ආර්ථික කටයුතු වලට කියනවා මොකක් කියලාද? ප්‍රධාන ආර්ථික කටයුතු කියලා. එතකොට මේ ප්‍රධාන ආර්ථික කටයුතු දෙක අස්සට යන්නේ මොනවද? අපි ඊළඟට සාකච්ඡා කරන්නේ ඒක මොනවාද මේ ප්‍රධාන ආර්ථික කටයුතු. හරි. දැන් අපි කතා කරමු මේ ප්‍රධාන ආර්ථික කටයුතු එක මොකක්ද කියලා. අපි කිව්වා අපි මේ ව්‍යාපාර කටයුතු කරද්දී අපි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා, බෙදා හරිනවා, අලෙවි කරනවා, ඒ වගේම ඊට සම්බන්ධ තව ගොඩාක් කටයුතු කරනවා කියලා. මෙන්න මේ කටයුතු දෙක අතරින් හැම ව්‍යාපාරයක් තුළම සිද්ධ වෙන ප්‍රධාන ආර්ථික කටයුතු දෙකක් තියෙනවා. ඒ දෙක ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. මොකක්ද ප්‍රධාන ආර්ථික කටයුතු දෙක? පළවෙනි එක තමයි මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලීම. අනිත් එක තමයි සම්පත් වලට අගයක් එකතු කිරීම. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම ගැන නම් අපි දන්නවනේ. නමුත් ඒ දේ ගැනත් අපි මෙතනදී දීර්ඝව සාකච්ඡා කරනවා. ඊළඟට ඔයාලට හුරු පුරුදු නැති වචනේ තමයි සම්පත් වලට අගයක් එකතු කිරීම කියන වචන ටික. ඉතින් අපි මේ දෙක ගැන විස්තරාත්මකව කතා කරමු. මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම ගැන කතා කරද්දී ඒකටත් යමුකෝ අපේ කේක් කඩේ පැත්තේ ගියාම මං කිව්වා මගේ මේ කේක් කඩේ විශේෂයෙන්ම මම කේක් තමයි විකුණන්නේ. ඊට අමතරව ඔය මම පාන් බනිස් ඒ වගේ කෑම ජාතිත් විකුණනවා කියලා. එතකොට
මගේ මේ කේක් කඩෙන් මම විශේෂයෙන්ම බේකරි නිෂ්පාදනයේ විකුණන්නේ. එතකොට මේකෙන් මොකක්ද වෙන්නේ? අපි කිව්වා මේකෙන් මිනිසුන්ගේ අවශ්‍යතා සහ උවමනා තමයි සපුරාලන්නේ කියලා. එතකොට මෙන්න මේකෙන් මොනවාද මිනිසුන්ගේ සපුරාලන අවශ්‍යතා උවමනාව? මේ තමයි එයාලගේ ආහාර අවශ්‍යතාවය. මම බේකරි නිෂ්පාදන විකුණලා හිටා මොකක්ද කරන්නේ? මිනිසුන්ගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලනවා. ඒ වගේම මගේ කඩේ ඇස්සේ එක එක ආහාර වර්ග තියෙනවනේ. පාන් තියෙනවා, බනිස් තියෙනවා, කේක් තියෙනවා. මේ වගේ එක එක ආහාර ಜಾති වර්ග තියෙනවා. එතකොට මට පුළුවන් එයාලට අවශ්‍ය දේ, එයාලට උවමනා ආහාරය මොකක්ද කියලා බලලා ඒක එයාලට ලබා දෙන්න. අන්න මගේ ව්‍යාපාරය තුලින් මොකක්ද කරන්නේ? මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උවමනා සපුරාලනවා. ආහාර කියන අවශ්‍යතාවය සඳහා එයාලට එක එක කෑම ಜಾති අවශ්‍ය වෙන්න පුළුවන්. අපි ඉස්සරහට සංකල්ප වලින් වෙනම වීඩියෝ එකක් අරගෙන එනවා. ඒකට ඒක ASCII අපි කතා කරනවා අවශ්‍යතා කියන්නේ මොනවාද, උවමනා කියන්නේ මොනවාද, නිෂ්පාදිත වටිනාකම, පාරිභෝගික තෘප්තිය, මේ වගේ අපිට කතා කරන්න තියෙන මේ පාඩම තුළ අපිට කතා කරන්න තියෙන හැම සංකල්පයක්ම අරගෙන එනවා. ඒක නිසා මෙතනදී දීර්ඝව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මෙතන අපි මේක කතාවක් විදිහට අරගෙන ඉන්න නිසා. එතකොට මගේ කඩේ ඇතුලේ මොකක්ද වෙන්නේ? ආහාර කියන අවශ්‍යතාවයේ සපුර ගන්න මම එක එක જાතියේ ආහාර වර්ග මිනිසුන්ට ලබා දෙනවා. එතකොට එයාලගේ උවමනාවේ විදිහට එයාලට අවශ්‍ය කෑම જાතිය මගේ කඩේ අරගෙන යන්න පුළුවන්. අන්න එහෙනම් මගේ කඩේ තුල සිද්ධ වෙන ප්‍රධාන ආර්ථික කටයුත්තක් තමයි මොකක්ද? මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලන එක. ඒ වගේම අපි මේ පැත්තට ගියොත් එහෙම අනිත් පැත්තේ ඒ ව්‍යාපාරය තුල මොකක්ද සිද්ධ වෙන්නේ? ඒ ව්‍යාපාරය ලේදන් දෙන ව්‍යාපාරයක්නේ. ඒ ව්‍යාපාරයේ සේවාවක් තමයි ලබා දෙන්නේ. එතකොට මිනිසුන්ට පුළුවන් ලේ අවශ්‍යයිට කියන්නේ එයාලට අවශ්‍ය ලේ වර්ගය මේකට කියලා එයාලට ලබා ගන්න හැකියාවක් දෙනවා. එතකොට මෙන්න මේ ව්‍යාපාරය තුලින් මොකක්ද වෙන්නේ? එයාලගේ සෞඛ්‍ය කියන අවශ්‍යතාවය සපුර ගන්න වගේම එයාලට උවමනා වෙන ලේ වර්ගය එයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ලාභ අරමුණු කරගත් වගේම ලාභ අරමුණු කර නොගත් මේ කිසිම ભેදයකින් තොරව හැම ව්‍යාපාරයකටම පොදු වෙච්ච ආර්ථික කටයුතු දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම කියලා කියන්නේ. එතකොට දෙවෙනි එක ගත්තොත් එහෙම දෙවෙනි එක තමයි සම්පත් වලට අගයක් එකතු කිරීම කියලා කියන්නේ. මොනවාද මේ සම්පත් කියලා අපි හඳුන්වන්නේ? අපි සම්පත් කියලා හඳුන්වන්නේ සරලවම අපි ආර්ථික විද්‍යාව තුලත් ඉගෙන ගන්නවා. නිෂ්පාදන සාධක එහෙම නැත්නම් නිෂ්පාදන සම්පත් වලට අපි නිෂ්පාදන සාධක වර්ග 4ක් කතා කරනවා. ඒ තමයි භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ නිෂ්පාදන සාධක වලට මේ පැත්තකට විසික් කරලා දාලා තියෙන මෙන්න මේ නිෂ්පාදන සාධක වලට වටිනාකමක් අගයක් එකතු කරන එක තමයි මෙන්න මේ ව්‍යාපාර තුලින් සිද්ධ කරන්නේ. ඒක කොහොමද වෙන්නේ කියලා අපි ආයේ අපේ කඩේ පැත්තට ගිහිල්ලාම බලමු. මගේ කඩෙන් මොකක්ද කරන්නේ? මම පාම් පිටි, බිත්තර, ඊට පස්සේ වැනිලා, බේකින් පවුඩර්, සීනි මෙන්න මේ වගේ ගොඩාක් අමුද්‍රව්‍ය. ඒ කියන්නේ මොනවද? අපේ භාෂාවෙන් කිව්වොත් ගොඩාක් නිෂ්පාදන සාධක එකතු කරගෙන මම මොකක්ද කරන්නේ? මම කේක් හදනවා, මම පාම් හදනවා, මම බනිස් හදනවා, ස්පන්ජි හදනවා. මෙන්න මේ වගේ ගොඩාක් කෑම ಜಾති මම නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා ඒවට වටිනාකමක්, ඒවට මිලක් දීලා මම මොකක්ද කරන්නේ? පාරිභෝගිකයන්ට ලබා දෙනවා. සරලවම කිව්වොත් එතන මොකක්ද වෙන්නේ? සම්පත් වලට අගයක් එකතු කිරීම. මම ඔහේ තියෙන පාම් පිටි අරගෙන දැන් පාම් පිටි ගත්තොත් ඒකට ඉතර ලොකු වටිනාකමක් නැහැනේ. නමුත් අපි මේ පාම් පිටි වලට තව දේවල් එකතු කරලා ඒකෙන් හොඳ කේක් එකක් හැදුවම ඒකට මොකක්ද වෙන්නේ? ලොකු වටිනාකමක් හම්බ වෙනවා. අන්න මොකක්ද වෙන්නේ එතන? සම්පත් වලට අගයක් එකතු කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. හරියට මම පාම් පිටි වලින් කේක් එකක් හැදුවා වගේ.
එතකොට මෙන්න මේ විදිහට ඕනෑම ව්‍යාපාරයක් තුළ සිද්ධ වෙන ප්‍රධාන ආර්ථික කටයුතු දෙකක් තියෙනවා. මොකක්ද මේ දෙක? මිනිස් අවශ්‍යතා හා වුමනා සපුරාලීම, සම්පත් වලට අගයක් එකතු කිරීම. එතකොට මෙන්න මේ ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තියෙන්නේ. ඊට අමතරව අපිට මෙන්න මේ කාරණාව ගැන චුට්ටක් කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ අවශ්‍යතා සහ වුමනා පිළිබඳව. එතකොට අපි මේ කතා කරපු ටික ඇතුළෙම කතා කරා මොකක්ද අවශ්‍යතාවයක් කියන්නේ, මොකක්ද වුමනාවයක් කියන්නේ කියලා. ඔයාලා හොඳට අහන් ඉඳියා නම් ඔයාට දැනටමත් ඒක තේරෙන්න ඕනේ. අපි කිව්වා අවශ්‍යතාවයක්. දැන් අපි කතා කරේ මගේ කඩේ ආහාරනේ විකුණන්නේ. එතකොට මිනිස්සෙට ආහාර නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? උපරිමයට දවස් 7ක් ඕන නම් ජීවත් වෙන්න පුළුවන් වෙයි. අපිට නම් සාමාන්‍යයෙන් පැය දෙකක්වත් කැම නැතුව ජීවත් වෙන්න බෑ නේද? අන්න ඒ වගේ ආහාර කියන්නේ අපිට අනිවාර්යෙන්ම අපි සපුර ගන්න ඕනි දෙයක්නේ. මෙන්න මේ වගේ අපි අනිවාර්යෙන්ම සපුර ගන්න ඕනි දේවල් තමයි අවශ්‍යතා කියලා අපි හඳුන්වන්නේ. හැබැයි මට කේක් නැතුව පාන් කන්න බැයිද? මට නූඩල්ස් කන්න බැයිද? මට බත් කන්න බැයිද? මට රොටි කන්න බැයිද? එහෙම නැත්නම් මට කේක් නැතුව බර්ගර් එකක් කන්න බැයිද? පුළුවන්නේ. මට මම කැමති වමනාවේ මට අවශ්‍ය වමනාව නැතුව වෙන වමනාවයක් මගෙන් වුණත් මගේ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්නේ. මට බඩගින්නට කෑම කන්න ඕනේ, ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න ඕනේ. හැබැයි මට උවමනා වෙන්නේ මේ වෙලාවේ කේක් එක. හැබැයි කේක් නෑ. එහෙනම් මට කේක් වෙනුවට වෙන දෙයක් පාවිච්චි කරලා මගේ බඩගින්න නැති කරගන්න පුළුවන් නේ. මට බනිස් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, බර්ගර් එකක් මේ වගේ වෙන ඕනි දෙයකින් මගේ බඩගින්න නැති කරගන්න පුළුවන්. එතකොට උවමනා කියන්නේ මොකක්ද? උවමනා කියන්නේ ඒක වෙනස් වෙනවා. අපේ කැමැත්ත මෙන්න මේ වගේ සාධක ගොඩක් මත උවමනාව වෙනස් වෙනවා. උවමනාව කියන්නේ අනිවාර්ය දෙයක් නෙමෙයි. අපිට එක උවමනාවක් නැති වුණත් තවත් උවමනාවක් තියෙනවා. ඒකට ඒක අනිවාර්යයෙන්ම සපුරගත යුතු දෙයක් නෙමෙයි. හැබැයි අවශ්‍යතාවයක් කියන්නේ අපි අනිවාර්යෙන්ම සපුර ගන්න ඕනේ දෙයක්. එතකොට මෙන්න මේ වගේ උවමනා සහ අවශ්‍යතා අතර වෙනස්කම් ටිකක් කතා කරන්න තියෙනවා. ඒවා ගැන මම කලින් කිව්වා වගේ වෙනම සංකල්ප වීඩියෝ එකකින් අරගෙන එනවා. ඒ වගේම අපි මේ අද දැන් පළවෙනිම වීඩියෝ එක නිසා මේක ගොඩක් ලොකුවට අරන් යන්න හොඳ නැහැ කියලා මට හිතුණා. ඉතින් ඒක නිසා අපි මේ වීඩියෝ එකෙන් මේ ටික තමයි සාකච්ඡා කරන්නේ. ඒතර මම මේක නැවතත් ඔයාලට සරලව කිව්වොත් එහෙම අපි විෂය අමතක කරලා අපේ කතාවට යමුකෝ. මං කිව්වේ මට තියෙනවා පොඩි බේකරියක්. ඊළඟට අපේ ගමේ තියෙනවා තව මේ මිනිසුන්ට ලේ දන් දෙන ව්‍යාපාරයක්. එතකොට මගේ අරමුණ නම් ලාභ උපයන එක. හැබැයි ගමේ තියෙන ව්‍යාපාරයේ අරමුණ නම් මිනිසුන්ගේ සමාජ සුවසාදනය කරන එක, මිනිසුන්ට යහපතක් කරන එක. ඉතින් අපි දෙන්නට තියෙන අරමුණු දෙකක් වුණාට අපි දෙන්නම කරන්නේ මොකක්ද? මිනිසුන්ගේ අවශ්‍යතා හා වුමනා සපුරාලන්න භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා, බෙදා හරිනවා, අලෙවි කරනවා. මෙන්න මේ වගේ මේට සම්බන්ධ කටයුතු කරන එක තමයි අපි දෙන්නම සිද්ධ කරන්නේ. ඒ අනුව ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලායි අපි කතා කරේ. එතකොට අපි ඊළඟට කතා කරා ව්‍යාපාරයක් ASCII ප්‍රධාන ආර්ථික කටයුතු දෙකක් වෙනවා. ඒ තමයි අවශ්‍යතා හා වුමනා සපුරාලන එක. අනිත් එක තමයි සම්පත් වලට අගයක් එකතු කරන එක. එතකොට අපි මම මේ පාඩම කොටස් වලට බෙදලා සාකච්ඡා කරන්නේ. එතකොට ඒකේ පළවෙනි කොටස තමයි මේ විදිහට මම ඔයාලත් එක්ක සාකච්ඡා කරේ.